හැබැයි ඉච්චර දියුණු මනසක් නැතත් මිනිස්සුෙකුට මරණයෙන් මත්තේ නරක තැනකට නොයා හොඳ තැනකට යන්න විකල්ප තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ කපිලවස්තු කාලේ වැඩ හිටියේ. එතකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හිටිය කපිලවස්තුවේ සරකාණි. ඔයාලා අහලත් ඇති. සරකාණි කියන ශාක්‍යයා හරිම සද්ධාවන්ත. එයාට බුදුරජාණන් වහන්සේ නොදැකී ඉන්න බෑ. අනිවාර්යෙන් දවසට විහෙරට මේ යනවාම තමයි. බණහන්න පුදුම ආසයි. සංඝයා දැක්කම ප්‍රීතියටපත් වෙනවා. තමන්ගේ දරුවෝ වගේ සංඝයා. ලිංගතුන් තුනුරුවන්ට විරුද්ධ වචනයක් කියවෙන්නේම නැහැ. අන්තිම සද්ධාවන්ත. නමුත් මේ මිනිස්යාගේ ජීවිතේ දුර්වලතාවයක් තිබ්බා. ඒ තමයි මේ මිනිසයා හැන්දෑවට ඩිංගිත්තක් බොනවා. ඔක්කොම හොඳයි. ඔන්නෝක විතරයි තමයි අරහට හිටියේ. ඒ මනුස්සයා හිතනවා මේ බොන එක හදා ගන්න ඕනේ කියලා. නමුත් එයාට එකට ඇබ්බැහි වෙලා වගේ තිබ්බේ. ඒ නිසා අවසට සුරාපානය කරනවා. මේ මනුස්සයා ලෙඩ වුණා. ලෙඩ වෙලා සතියකින් හමාරකින් විතර වගේ මේ මනුස්සයා මල. බුදුරජාණන් වහන්සේ මෙයා ගැන ප්‍රකාශයක් කළා. මහණෙනි, සරකාණි ශාක්‍යයා කලුරිය කළා. කලුරිය කළා දෙවියන් අතර ඉපදුණා. පමණක් නෙවෙයි ඔහු මේ යනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය කළා සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක් කියලා වදාළා. දැන් මේක සංඝයාට අවුලක් නැහැ. මේ කතාව ගිහි අතරට ගියාට පස්සේ ගිහි මිනිස්සු කියනවා බොලේ. මේ බීපු මිනිස්සු දිව්‍ය ලෝකේ යනවනම් බීපු මිනිස්සු සෝවාන් වෙනවනම් සෝවාන් වෙන්න බැරි කාටද? ඔය කසුකුසු ගිහිල්ලා මහානාම ශාක්‍යයට ගියා. මහානාම ශාක්‍ය කල්පනා කළා මේක ඍජුව කතා කළ යුතු එකක්. මේක එක්කෙනා අපි කසුකුසු ගල් හරියන්නේ. අපි බුදුරජාණන් වහන්සේගේ මහා මොකද ප්‍රකාශය කළේ බුදුරජාණන් වහන්සේ නම් හේතුවත් බුදුරජාණන් වහන්සේගෙන් අහමු කියලා සරකාණේ මේ මහානාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ඇහුවා මේක මිනිස්සු කියනවා මෙයා සුරාපානය කරපු කෙනෙක් කොහොමද දෙව්ලොව යන්නේ කොහොමද සෝවාන් වෙන්නේ කියලා. ඔය මහානාම රාර්ය ශ්‍රාවකේ ඍජු මිනිස්සෙක් බුදුරජාණන් වහන්සේ වදාලා යෝකෝ මහානාම දීඝරත්තං උපාසකෝ බුද්ධං සරණං ගතෝ. මහානාම යම්කිසි උපාසකෙක් ගොඩාක් කාලයක් බුදුන් සරණ ගිහිල්ලා නම් කියන්නේ යා බුදුරජාණන් සරණ ගිය දවසේ ඉඳලා ඒ පැහැදීම නැති කරගෙන නැහැ යා. ධම්මං සරණං ගතෝ. ඒ ධර්මයට පැහැදුන දවසේ ඉඳලා එයා ඒ පැහැදීම නැති කරගෙන නැහැ. සංඝං සරණං ගතෝ. බොහෝ කාලයක් සංඝයාට තියෙන පැහැදීම රැකගෙන ඉඳලා තියෙනවා. සෝ කතං විනිපාතං ගච්ඡය. කොහොමද මහානාම තෙරුවන් සරණ ගිය කෙනෙක් අපාය යන්නේ කොහොමද කියලා. මේකේ වචනේ අර්ථය තමයි අවංකවම තෙරුවන් සරණ ගිය මිනිසයා අපාය යන්නේ නැහැ.